ඒ වගේම පින්වතුනි ඝන පලිබෝධය ඊළඟ එක. මොකක්ද මේ ඝන පලිබෝධය කියලා කියන්නේ? භික්ෂූන් වහන්සේලා පින්වතුනි ඉස්සර කාලේ මේ ධර්මය පොතපතවල ලියලා තිබුණේ නැහැ. ඒ ධර්මය කටපාඩම් කරලා වනපොත් කරලා ඒ Tamanගේ මතකයේ රඳවගෙන තමයි හිටියේ. සමහර වෙලාවට අපේ පින්වතුන් වනපොත් කරනවා කියන එක දන්නේ නැතුව ඇති. පින්වතුනි මේක තමයි යමක් පාඩම් කරන්නට තිබෙන හොඳම ක්‍රමය. උදාහරණයක් හැටියට ඔබට කියනවා නම් කුඩා කාලේ මහාන වෙන භික්ෂු භික්ෂුණීන් වහන්සේ නමක් උපසම්පදා වෙන්නට නම් බොහෝ දේවල් පාඩම් කරන්න ඕනේනේ. ඒ අතරින් පාඩම් කරන වැදගත්ම ග්‍රන්ථයක් තමයි ධම්මපදය. මේ ධම්මපදයේ පින්වතුනි වනපොත් කරන්නේ මෙහෙමයි. අද ධම්මපදයේ පළවෙනි ගාථාව ඉඳලා ගාථා 5ක් කටපාඩම් දෙනවා. මේ ගාථා 5ට අදාළ තේරුම් පහත් සමහර වෙලාවට ඒට අදාළ කතා ටිකත් නිදහන කතාත් පාඩම් දෙනවා. ඊළඟ දවසේ ධම්මපදයේ තවත් ගාථා 5ක් පාඩම් කරනවා. පළවෙනි දවසේ ගාථා 5යි දෙවෙනි දවසේ ගාථා 5යි 10ම දෙවෙනි දවසට පාඩම් දෙනවා. තුන්වෙනි දවසට 15ක් පාඩම් දෙනවා. හතරවෙනි දවසට අර පාඩම් කරපු 15යි අලුතෙන් පාඩම් කරපු 5යි 20ක් පාඩම් දෙනවා. මේ විදිහට පින්වතුනි ධම්මපදය අවසාන දවසේ පාඩම් දෙනකොට ගාථා 422ම එක දිගට පාඩම් දෙනවා. මේ විදිහට තමයි එදා භික්ෂූන් වහන්සේලා වනපොත් කරේ. කටපාඩම් කරගෙන මේ ධර්මය ආරක්ෂා කරගෙන ආවේ. පසු කාලීනව තමයි පින්වතුනි මාතලේ අලු විහාරෙදී ධර්මය ගන්ථාරූඪ කරනු ලැබුවේ. මේ පින්වතුන් හැම කෙනෙක්ම වගේ ඒ සිද්ධිය දන්නවා. අදටත් පින්වතුනි භික්ෂු භික්ෂුණීන් වහන්සේලා පිරිවෙන් තුල වනපොත් කරනවා. ධර්මයේ කටපාඩම් කරනවා. ඒ නිසා පින්වතුනි එදා කාලේ මේ ධර්මය කටපාඩම් කරලා සූත්‍ර පිටකය කටපාඩම් කරලා උගන්වන ඉගෙන ගන්න භික්ෂූන් වහන්සේලා හිටියා. මේ භික්ෂූන් වහන්සේ කෙනෙක් භාවනා කරන්නට එනවනම් ඒ තමන් පාඩම් කරලා තියෙන පාඩම් කරන්නට තිබෙන කොටස පාඩම් කරලා නිමා කරලා ඉවර වෙලා භාවනා කරන්නට එන්න ඕනේ. එහෙම නැත්නම් භාවනා කරන්නට ආපු වෙලාවේ ඉඳලා තමන්ට පාඩම් කරන්නට තිබෙන කොටස් මතකයට එනවා. එහෙම වුණහම අර කොටස් පාඩම් කරන්නට හිතෙනවා. අන්න ඒ නිසා මේ ඝන පලිබෝධයත් නැති කරලා භාවනා කරන්නට එන්න ඕනේ. ඊළඟට පින්වතුනි භාවනා කරන්න එන යෝගාවචරයා ඥාති පලිබෝධය දුරු කරන්න ඕනේ. මොකක්ද පින්වතුනි ඥාති පලිබෝධය කියලා කියන්නේ? පැවිදි අයට ඥාතීන් ඉන්නවා. කවුද ඥාතීන්? තමන්ගේ ගුරු හාමුදුරුවෝ ගුරු භික්ෂුණීන් වහන්සේ ගෝල භික්ෂුණීන් වහන්සේලා සද්දි විහාරික භික්ෂු භික්ෂුණීන් වහන්සේලා අන්තේවාසික භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා.
මේ අය තමයි ඥාතීන්. ආචාර්ය උපාධ්‍ය භික්ෂු භික්ෂුණීන් වහන්සේලා. මේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා යම් කිසි අසනීපයකින් පෙළෙනවා. මේ අසනීපයකින් පෙළෙනවා නම් උන්වහන්සේලාට අප උපස්ථාන කරලා ඒ රෝගී තත්වයෙන් මිදුණට පස්සේ භාවනා කරන්නට එන්න ඕනේ. එහෙම නැත්නම් අප උපස්ථාන කරන්නට සුදුසු කැපකරු උපාසක මහත්තයෙක් හෝ තවත් භික්ෂු භික්ෂුණීන් වහන්සේ නමක් හෝ ඒ සඳහා යොමු කරලා තමන් භාවනා කරන්නට එන්න ඕනේ. ඒ වගේම පින්වතුනි භික්ෂු භික්ෂුණීන් වහන්සේ නමකට 20 වයස් සම්පූර්ණ වුණ උගත මනා බණ දහම් දන්න ඉගෙනගෙන තියෙන උපසම්පදා කරන්නට සුදුසු ගෝලයෝ ඉන්නවා. එහෙම ඉන්නවා නම් ඒ අය උපසම්පදා සීලෙහි පිහිටවලා ඒ කටයුතු කරලා ඉවර වෙලා තමයි එන්නට ඕනි භාවනා කරන්න. එහෙම නැත්තම් භාවනා කරන අතරතුරදී පින්වතුනි මේ සිද්ධීන් මතක් වෙනවා. අනේ මගේ ගෝල නම උපසම්පදා කරන්න තියෙනවා. අනේ මගේ ගුරු හාමුදුරුවන් වහන්සේට අසනීපද දන්නේ නැහැ. දැන් සනීප වුණාද දන්නේ නැහැ. අවශ්‍ය බෙහෙත් හේත් සොයා සපයා ගත්තාද දන්නේ නැහැ. මෙවැනි කල්පනාවන් ආවට පස්සේ පින්වතුනි එයාට ඒ යෝගාවචරයට තමන් භාවනා කරන කමඨහනෙහි රැඳිලා ඉන්නට නොහැකි වෙනවා. එහෙම වුණාම පින්වතුනි භාවනාවෙන් නියම ප්‍රයෝජන ලබා ගන්නට බැරි වෙනවා. අහපව් තමන්ගේ පන්සලට යන්නට මේ ඥාතීන් හමු වෙන්නට සිතක් පහළ වෙනවා. එතන ඉඳලා ඔබට භාවනා කරන කමඨහනෙහි රැඳිලා ඉන්නට බැහැ පින්වතුනි. අන්න ඒ නිසා මේ පලිබෝධය නැති කරලා ඒට පිළියමක් යොදලා එන්නට ඕනි. ඊළඟට පින්වතුනි ගිහි පින්වතුන්ටත් මේ වගේ ඥාති පලිබෝධ තියෙනවා. තමන්ගේ වයසට ගිය දෙමව්පියන්ට සලකන්නට අප උපස්ථාන කරන්නට තියෙනවා සමහර අයට. තමන්ගේ සැමියට අප උපස්ථාන කරන්න සලකන්න බිරිඳක් හැටියට කටයුතු කරන්න තියෙනවා. ඒ වගේම බිරිඳකට තමන්ගේ සැමියාට කටයුතු කරන්න වගේම සැමියාට තමන්ගේ බිරිඳටගේ කටයුතු කරන්නට තියෙනවා. දුවදරුවන්ගේ කටයුතු කරන්නට තිබෙනවා. තව හිතවත් ඥාති පවුල්වල අයට අප උපස්ථාන කරන්නට සලකන්නට ඔවුන්ට පිහිට වෙන්නට ඔබට පැවරිලා තියෙනවා. එහෙමනම් ඔබ ඒ කටයුතු වලින් නිදහස් වෙලා භාවනා කරන්න එන්න ඕනි. එහෙම නැත්නම් සමහර උපාසිකාවෝ භාවනා කරන්න එනවා. දවස් 2-3ක් භාවනා කරනවා. එහෙම භාවනා කරලා කියනවා අනේ භික්ෂුණීන් වහන්සේ මගේ මහත්තයා කෑවද බිව්වද දන්නේ නැහැ. එයාට හරියට උයා ගන්නත් බැහැ. අන්න ඒ නිසා මට භාවනා කරා ඇති. හිටියා ඇති. මං ගිහිල්ලා එයාව බලලා කොහොමද කියලා තව සතියකින් දෙකකින් භාවනා කරන්නට එන්නම් කියලා. එහෙම කියන්නේ පින්වතුනි මේ පලිබෝධේ ඥාති පලිබෝධය නැති කරලා නැති නිසා. අන්න ඒ නිසා පින්වතුනි ඔබට ඥාති පලිබෝධේ තිබෙනවා නම් මේක නැති කරලා
ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලාම භාවනා කරන්නට එන්න ඕනි. ඊළඟට පින්වතුනි නව කර්මාන්ත. යම් භික්ෂූන් වහන්සේ නමකගේ හෝ භික්ෂුණීන් වහන්සේ නමකගේ පන්සලක් අලුත් වැඩියා කිරීම ආදී කටයුතු කරන්නට තිබෙනවා. ඔබ විසින් සකස් කරන්නට ඉදි කරන්නට ගත්ත වෙහෙර වහන්සේ භාගයක් ඉදි කරලා තියෙනවා නම් ඒ වගේම බුදු පිළිම වහන්සේ භාගයක් ඉදි කරලා තියෙනවා නම් මෙන්න මේ නව කර්මාන්ත කරලා ඉවර වෙලා තමයි ඔබ භාවනා කරන්නට එන්නට ඕනේ. එහෙම නැත්නම් භාවනා කරන අතරතුර මතක් වෙනවා. මගේ වෙහෙර වහන්සේගේ වැඩ කටයුතු කොහොමද දන්නේ? ඒක සකස් කරන නිර්මාණකරුවන් ආවද දන්නේ නැහැ. අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගත්තද දන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය මිල මුදල් ලැබුණද දන්නේ නැහැ. මේ විදිහට හිතමින් ඉඳලා ඔබ භාවනාව අතරමඟදී නතර කරලා දාලා මේ කටයුතු වලට යනවා. ඒ වගේම පින්වතුනි ගිහි ඔබටත් මේ නව කර්මාන්ත තිබෙනවා. ඔබේ නිවස ආදී ඉදි කරන අලුත් වැඩියා කරන කටයුතු. ඔබේ දුවදරුවන්ගේ කටයුතු වගකීම් යුතුයකම් පන්සලක ජීවත් වෙන භික්ෂු භික්ෂුණීන් වහන්සේ නමකට වඩා ඔබට ගොඩක් පැවරිලා තියෙනවා. මෙන්න මේ කටයුතු වලින් පින්වතුනි නිදහස් වෙන්නට ඕනි. එහෙම නිදහස් වෙලා ආවොත් තමයි ඔබට භාවනා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්වතුනි ඔබට තිබෙන දස පලිබෝධ වලින් කීපයක් තමයි මම දේශනා කළේ. භාවනා කරන්නට එන යෝගාවචරයෙක් තමන්ගේ සිත නිදහස් කරගෙන තමන්ට කරන්න තියෙන බාහිර කටයුතු වලින් අයින් වෙලා භාවනාව කෙරෙහිම සිත යොමු කරගෙන භාවනා කරලා නියම ප්‍රයෝජන ලබා ගන්න නම් ඒ තුලින් දස සංයෝජන දුරු කරන්න නම් ධාන ආදියටපත් වෙන්නට මාර්ගඵල අවබෝධ කරගන්නට විදර්ශනා ඥාන ධර්ම අවබෝධ කරගන්නට නම් ඒ භාවනා කරන යෝගාවචරයා මේ කියන පලිබෝධ වලින් නිදහස් වෙලා භාවනා කරන්නට එන්න ඕනි. ඒ නිසා පින්වතුනි පින්වන්ත ඔබත් මේ වෙනකොට භාවනා කරන්නට එන්න හිතනවා ඇති. භාවනා කරන්න හිතන ඔබ මෙන්න මේ කියන පලිබෝධ පින්වතුනි නැති කරන්නට නැති කරලා භාවනා කරන්නට එන්න ඔබ සූදානම් වෙන්න. ඔබ ගැනම හිතන්න. ඔබට තියෙන පලිබෝධ මොනවද කියලා ඔබ තමයි දන්නේ. ඒ පලිබෝධ හොඳින් හඳුනා ගන්න. ඊට පස්සේ ඒ පලිබෝධ එකින් එක නැති කරන්න අවශ්‍ය කරන කටයුතු ඔබම බුද්ධිමත්ව සිතා බලන්න. සිතා බලලා ඒ කටයුතු වලින් නිදහස් වෙලා භාවනා කරන්නට සුදුසු අරණ්‍ය සේනාසනයක් පන්සලක් තෝරගන්න. එසේ කරන්නට ඔබ අදිෂ්ඨාන කරගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.